සුබ දිනයක් වේවා මිත්‍රෝනි. අද අගෝස්තු මාසේ පළවෙනිදා. මාසයක ආරම්භක දවස සෙනසුරාදා දවස. අද දවසේදී මගේ මාතෘකාව විදිහට මම තෝරගත්තේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරත් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ෆර්නාන්ඩෝටත් මරණ දණ්ඩනය නියම වුණා. දැන් ඒ මරණ දණ්ඩනය නියම වෙච්ච එක ගැන මේ රටේ බොහෝ අය දන්නවා, ප්‍රවෘත්ති මවනවා, ප්‍රවෘත්ති වල කියවෙනවා, සෝෂල් මීඩියාත් ඉතා දරුණු විදිහට මේක ගැන කතා වෙනවා. නමුත් මිත්‍රෝනි 1976 ඉඳලා වර්ෂ 1976 වසරේ ඉඳලා ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙන්නට මරණ දණ්ඩනය නියම කළාට මේ දෙන්නට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොඩක් මම මේ කියන කතාව අහගන්නකෝ. මොවුන් දෙන්නට මේ මරණ දණ්ඩනය නියම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ඒ නියම කළ මරණ දණ්ඩනය මරණ දඬුවම ජීවිත කාලය දක්වාම සිර දඬුවමක් බවට පත් වෙලා මොවුන්ට සිරගෙදර ජීවිත කාලයේම ඉන්නට වෙන විදිහේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද මරණ දණ්ඩනය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ 76 ඉඳලා. ඒ අතරතුර මිත්‍රෝරුනි ඔබ සමහර විට නොදන්නවත් ඇති මේ ගැන ඒ තරම් දුරට හිතන්නේ නැතුවත් ඇති මේ දෙන්නටම පුළුවන්. හේමසිරි ෆර්නාන්ඩෝටත් පූජිත ජයසුන්දරටත් පුළුවන් අභියාචනාධිකරණයට ගිහිල්ලා අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතට ගිහිල්ලා මේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් කරන්නටත් අයිතිය මේ දෙන්නට තියෙනවා. දැන් මේ විදිහට මරණ දණ්ඩනය නියම කළාට මේ දෙන්නට එහෙම අවස්ථාවකුත් තියෙනවා. අපි ඕක අමතක කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම අපේ ඉතිහාසයේ කතාවක් තියෙනවා රජවරුත් එක්ක ඒ රජවරුන්ගේ රජ ඇසුරට වැටිලා తాවකාලිකව චූන් ලබන බොහෝ අය සිටුවරු ඒ රජ කාලෙදී తాවකාලික චූන් එකක් ලබලා ඒ රජවරුන්ටත් කෙලවුණාට පස්සේ අර සතුට දැඩි දුකක් බවට පත් වෙන කතාවක් ඉතිහාසයේ ඔය ජනප්‍රවාදී තියෙනවා. එහෙම දෙයක් තමයි මේ දෙන්නට සිද්ධ වුණේ. ඒ රජ ජනාධිපති ඇසුරේ ලස්සනට ඉඳලා අන්න කතන්දරේ දැන් ඩබල් වෙලා මේගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ ඔය ප්‍රස්තාව පිළිලකුත් තියෙනවා කන්ද නගින්නට ඔය බස්තම උපයෝගී කරගත්තට කන්ද නැගලා ඉවරුණාට පස්සේ බස්තම අල්ලලා ගොඩක් අය විසි කරන කතාවකුත් තියෙනවා. ඒ වගේ තමයි ඒ කතන්දරේ අවශ්‍ය විදිහට පාස්කු කතන්දර ටිකේ අවශ්‍ය විදිහට සිද්ධ වුණාට පස්සේ ඔවුන්ගේ ගමන ඉලක්කවලට ගියාට පස්සේ මේ අයට අර විසි කරපු මේ අත්වැල විසි කරපු බස්සමට වෙච්ච වැඩේ තමයි උනේ. දැන් අපි බලමු මේ විදිහට මේ දෙන්නට මරණ දණ්ඩනය නියම කරන්නට අධිකරණය සැලකිල්ලට ගත්තා වූ කරුණු මොනවද කියන කතාව. විශේෂයෙන්ම අධිකරණය සැලකිල්ලට අරන් තියෙනවා ඒ කරුණු කාරණා තමයි මේ ප්‍රහාරයට පෙර බුද්ධ්‍යංශවලට මේ ගැන තොරතුරු ලැබුණා කියන කාරණය. ඒ වගේම ඉන්දියානු බුද්ධ්‍යංශයත් ඇතැම් නිලධාරිනුත් මේ ප්‍රහාරය ගැන කල් තියා අනතුරු ඇඟවීම් කරලා තියෙනවා කියන කාරණය සැලකිල්ලට අරගෙන තියෙනවා. දෙවෙනි වශයෙන් තමයි දෙවෙනි කාරණය තමයි මේ රාජකාරී සහ වගකීම් හරිහැටි ඉටු නොකිරීම කියන කාරණය තමයි දෙවෙනිට සැලකිල්ලට අරන් තියෙන්නේ. මොකද අරතරම් වූ බුද්ධ්‍යංශ තොරතුරු ලැබිලත් රටේ ආරක්ෂක අංශ දැනුවත් නොකිරීම, ඒ වගේම පල්ලි සහ ඒ ඉලක්කගත වූ ස්ථානවලට නිසි ආරක්ෂාවක් නොදීම, ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වෙලා එකී සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම.
ඔන්න ඔය කියන කාරණා තමයි මූලික වශයෙන් සැලකිල්ලට අරගෙන මේ දෙන්නට මරණ දඬුවම නියම කරලා තියෙන්නේ. ඇතරම මෙහි ප්‍රධාන කරුණ බවට පත් වෙන්නේ මේ අයගේ මේ නොසලකිලිමත් කම හින්දා තොරතුරුත් ලැබිලා ඔය කියන විදිහට 2019 අප්‍රේල් 21 මිනිස්සු 260කට වැඩි පිරිසක් මිය ගිහිල්ලා 500කට අධික පිරිසක් තුවාල ලබලා පසු කාලීනව ඒ තුවාල ලැබුවා අයගෙන පිරිසක් මිය ගිහිල්ලා මෙවැනි දරුණු ඛේදවාචකයක් රට තුල ඇති වුණේ මේ ඒ බරපතල තත්වයකට රට ඇදලා දැම්මේ මේ ප්‍රාස්කු ප්‍රහාරය ගියේ මේ අයගේ මේ නොසලකිලිමත් කමක් නිසා කියන එක අනිවාර්යයෙන්ම ඔප්පු වෙලා තියෙන්නේ. ඒකයි මේ අයට මරණ දඬුවම නියම කරලා තියෙන්නේ. අතරම මිත්‍රවරුනි මේ වගේ විනාශයක් වෙන්නට යනවා. ඒ ගැන බුද්ධ්‍යංශ තොරතුරු ලැබිලා තියෙනවා. ඉන්දියාවෙන් පවා ඒ බුද්ධ්‍යංශ වලින් තොරතුරු ලැබිලා එහෙම තියෙද්දිත් මේක නොසලකිල්ලට අරගෙන අපේ රටේ මේ නිලධාරීන් ක්‍රියාත්මක වීම ඇත්තරම එහෙම වුණාම කියලා දැන් මේ අයව අපේ රජකාලි වගේ මුන්ව උල තියලා වැඩක් නැහැ. මුන් අර රජකාලේ වගේ ගසොල බැඳලා දෙපළු කරලා ලුණු දැම්මත් වැඩක් නැහැ. වෙන්න තියෙන විනාශය දරුණුවටම සිද්ධ වෙච්ච අවස්ථාවක් තමයි මේ ප්‍රාස්කු ප්‍රහාරය. තවත් පැත්තකින් මෙතනදී සලකා බලන්නට ඕනේ තව කාරණයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන කියන අපි මේ ග්‍රාමසේවක මහත්තයා සහ වටා හිටිය නිලධාරි කණ්ඩායම ආරක්ෂක අංශයේ විශේෂයෙන්ම මේ ප්‍රාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඒ මූලික අයිතිවාසිකම් ඒ තීරණයට අනුව ඒ ප්‍රාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට අසමත් වීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට පෞද්ගලිකව මුදලක් ගෙවන්නට සිද්ධ වුණා. ඔබට මතක ඇති. මෛත්‍රීපාල සිරිසේනට මිලියන 100ක් ගෙවන්නට සිද්ධ වුණා. පූජිත ජයසුන්දරට මිලියන 75ක්. ඒ වගේම නිලන්ත ජයවර්ධනටත් මිලියන 75ක් ගෙවන්නට සිද්ධ වුණා. මට මතක විදිහට හේමසිරි ෆර්නාන්ඩු මිලියන 50ක් ගෙව්වා. ඒ වගේම තවත් නිලධාරියෙක් මිලියන 35ක්ද 30ක්ද ගෙවන්නට සිද්ධ වුණා. ඒ ආදී වශයෙන් වන්දි ගෙවන්නට නියෝග කළා. මේ සිද්ධිය පිළිබඳ මං හිතන්නේ ඔබට මතක ඇති. මෙතනදී තව ප්‍රශ්නයක් නැගෙනවා මිත්‍රවරුනි. ඒ ප්‍රශ්නය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර මෛත්‍රීපාල සිරිසේනත් නිලන්ත ජයවර්ධනත් මේ ප්‍රහාරයට වගකීව යුතුයි කියලා තීරණය කරලා තිබුණා නම් එතකොට නීතිපතිවරයා මේ දෙදෙනාට එරෙහිව නඩු පැවරුවේ නැත්තේ ඇයි? නඩු පවරා නොසිටින්නට එහෙමනම් මොනවද තිබුණු කාරණා හේතු කාරණා මොනවද? මේවා ගැන රටේ මිනිසුන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ මෛත්‍රීපාල මේකට වග කියන්න ඕනේ නැද්ද? හිටපු ජනාධිපතිවරයා. එම් ප්‍රහාරය වෙනකොට මෑන්ස් රට පැනලා සිංගප්පූරුද කොහෙද ගිහිල්ලා ඔබ දන්නවනේ ඒකේ රට කොහෙද හිටියේ කියලා විස්තර ටික. ඒ වගේම කතෝලික පල්ලිය ඒ වින්දිතයන්ගේ පාර්ශවය දිගින් දිගටම ඉල්ලලා හිටියා මෛත්‍රීපාල සිරිසේන ඇතුළු එදා එකීයේ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු පවරන්නට. මේගලන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම නඩු පවරන්නට කියලා. ඒ වගේම 2023 දී මේ මූලික අයිතිවාසිකම් නඩුවේදී රාජ්‍ය බුද්ධි සේවා ඒකේ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධනට වගකීමක් තියෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා රුපියල් මිලියන 75ක පෞද්ගලික මේ වන්දියක් ගෙවන්නටත් නියම කළා. නියෝග කළා. එහෙම දෙද්දී අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ග්‍රාමසේවක මහත්තයාත් නිදහස්. මුකුත් සද්දයක් නැහැ, දඬුවමක් නැහැ, නිලන්ත ජයවර්ධනටත් නැහැ. අවසානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දරයි හේමසිරි ෆර්නාන්දුරයි තමයි අපරාධ නඩුවක් ගොනු කරලා දාලා අද මේ වෙනකොට ඔවුන්ට මරණ දඬුවම නියම වෙලා තියෙන්නේ. මෛත්‍රීපාලලා
නිලන්ද ජයවර්ධන ලේලි. මෙතන පොඩි කුකුසක් තියෙනවා. මිනිසුන්ට මේක ප්‍රශ්නයක්. මේ මම ඔබට කිව්වේ මේ දෙදෙනාට එමසිරි ෆර්නාන්ඩුටත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරටත් මරණ දඬුවම නියම කිරීම ඊට පස්සේ මම කිව්වා 1976න් පස්සේ අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කතාව. එතකොට මොවුන්ට මේ නියම කළ මරණ දඬුවම වෙනුවෙන් ඔවුන්ට වෙන්නේ මුළු ජීවිත කාලයම සිරගෙදර තපින්නට. ඒ අතරතුර මොවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා යම් කිසි දේවල් කරගන්නට පුළුවන් බව මම ඔබට මේකෙදි පැහැදිලි කරා. මේ මම කතා කළේ මට පැහැදිලි වෙන මට දැනෙන කරුණු කාරණා කීපයකුත් එක්ක. මීට එහා ගිය කරුණු කාරණා මේ මාතෘකාව සම්බන්ධයෙන් ඇතම් විට ඔබ දැනුවත්ව ඔබට දැනෙනවත් ඇති. එහෙමනම් ඒක කමෙන්ට් එකක් විදිහට මේකේ ලියන්න. එහෙම ලිව්වොත් සමහර විට මගෙන් ගිලිහිලා ගිය ඇතම් කරුණු නිවැරදි කර ගන්නට වකවානු නම් ගම් වල අඩුපාඩුවක් තියෙනවා නම් ඒව නිවැරදි කර ගන්නට මේ වැඩසටහන බලන අයට ඒක අත්වැලක් වේවි. එහෙමනම් අද දවස ඔබ සැමට ජය වේවා. මං අනුර චන්ද්‍රසිරි. ඔබ සැමට සුබ සතියන්තයක් වේවා.